අයිබෝන් දැන් අපි මේ සුරතලෙක්ගේ වකුගඩුවක් කර්මාන්‍ය වීම පිළිබඳව මම කලින් කතා කරා. මට මේක පිළිබඳව නැවත කියන්න ඕනේ. දැන් මේ වකුගඩුවක් කර්මාන්‍ය වීම හදිස්සියේ මේ මොහොතේ සිදු වෙන දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම CKD වලට අදාළව. දැන් එතකොට මේ පොඩ කාලයක් තිස්සේ ශරීරය තුළ වෙනස් වීම ඇති වෙනවා. ඒ වෙනස් වීම ඔබ හරියට හඳුනා ගන්න පුළුවන් නම් මේක සමහර වෙලාවට මේ වකුගඩු අපි මේ සුරතලාගේ වකුගඩු වල ඇති වෙන ප්‍රශ්නයක් හින්දා තමයි මෙන්න මේ කියන ලක්ෂණ ටික ඇති වෙන්නේ කියන එක අපිට යම් අවබෝධයක් ගන්න පුළුවන්. ඒකට සමහර වෙලාවට ඔන්න ඉඳලා සතාගේ වතුර බොන ප්‍රමාණය වැඩි වෙනවා. සමහර අය ගොඩාක් අඩු කරනවා. සමහර අය චූදාන ප්‍රමාණය වැඩි කරනවා. සමහර අය චූදාන ප්‍රමාණය අඩු කරනවා. කට ගගක් යනවා. පොඩ කාලයක් තිස්සේ කන්න නැති වෙනවා. දැන් මෙන්න මේ ලක්ෂණ හිමින් තමයි මේ ඔබගේ සුරතලාගේ ශරීරයේ ගොඩ නැගෙන්නේ. එතකොට මේ වකුගඩු අකර්ණමාන්‍ය වීමේ ප්‍රතිඵලයක් විදිහට ශරීරයට දරාගත නොහැකි මට්ටමකට වකුගඩු අකර්ණමාන්‍ය වීම සිදුවන තෙක් ඔබ දකින පූර්ණ ලක්ෂණ වෙන්න පුළුවන්. දැන් එහෙම ලක්ෂණ ඔබේ සුරතලාගේ දකින්නවා නම් මේක ඉතාම සරලව උදිර පරීක්ෂණයකින් අඳුනා ගන්න පුළුවන්. වැඩේ උත්සන්න වෙන්න නොදී. එහෙම අඳුනාගත්තාම බොහෝ වෙලාවට ඒ ප්‍රතිකාර සිදු කරන්න පුළුවන්. ඒතකොට ප්‍රතිකාරයක් සිදු කරද්දිත් ඒ රෝගියාට අදාළව තියෙන තත්ත්වය මත පදනම් වෙලා තමයි ඔවුන්ගේ ප්‍රතිකාරය තීරණය කරන්නේ. ඔවුන්ගේ ආහාර රටාව තීරණය කරන්නේ. සහ ඔවුන්ගේ ප්‍රතිකාර ලබන කාලය තුල කොහොමද හැසිරෙන්න ඕනේ කියන එක තීරණය කරන්නේ. මගේ මේ වීඩියෝ සීරීස් එකේ ඊටු ටිකෙන් මම කියනවා මේ වකුගඩු සම්බන්ධව අපිට කොහොමද ප්‍රතිකාර කරන්න පුළුවන්, හොද කරගන්න පුළුවන්ද? ඊට අදාළ කාරණා සියල්ල. ඔබ තමයි අද කියන්න ඕනේ. අදවල්